Hey guys, ඉතින් මොකද වෙන්නේ? ඔන්න අදත් ආවා බ්ලැකියා කළු ආවා ලංකාවේ සිද්ධ වෙච්ච ආතල් මාතල් වීඩියෝ ගොඩක් අරගෙන ඒ ඇස්සේ තියෙනවා ලොකු සිටුේෂන් එකක් දැන් යන අපි ඒක කියන්න නැතුව වීඩියෝ එක අවසන් වෙනකම් බලන් ඉන්න. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ඇවිල්ලා ඒක බලලා like කරලා comment කරලා share කරලා ඉතින් බ්ලැකියා කොට දාන්න. ඉතින් ඔන්න යනවා අදත් අපි පළවෙනි වීඩියෝ එකට like එකක් comment එකක් ගැනව තියෙන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් අපි බලමු. අනේ පුතේ මෙසියට like එක comment එකක් දාගෙන යන්න. 100 නෙමෙයි 100. බ්ලැකියා. එනේ දුකක් විඳිනවා. physical fitness හදාගන්න. අනේ පුතේ like එකක් comment එකක් දාගෙන යන්න 100ට. ඒනවනේ මටත් දාන්න අමතක කරන්න එපා. 75යි. වයස 75යි. ඔක ඉලක්කමක් විතරයි තියෙන්නේ. සතියයි. දවස් 3යි. තව දවස් 3ක් දෙනවා. මේ වෙනකන් ඉවරයි. සෙට් පොච්චි. බලමු කේන. 100 කට අපි ප්‍රාර්ථනා කරන හැම වෙන්න එපා කියලා. ලංකාවේ කරලියට එන එක වාහන හඳුන්වලා දෙන විදිහක් තියෙනවා. එක කම්පැනි වලින් එක විදිහට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න ඇඩ් ගහනවා. ඉතින් මං හිතන්නේ කවුරුවත් ලංකාවේ මේ වාහනේට ඇඩ් එකක් ගැහුවේ නැහැ. හැබැයි මෑන් ගැහුවා ඒකට ඇඩ් එකක්. ඒ ඇඩ් එක ඇවිල්ලා සුපිරි ඒ කියන්නේ තේරෙන භාෂාවෙන්ම කියන්නේ. මං අහපු පළවෙනි මේ ඒකට දාපු ඇඩ් එක. ආලා බලපන්. Hi friends, මේ තියන්නේ ලංකාවේ assemble කරන Wheelbarrow 570D එකක්. අපිට මේකේ modern look එකක් එක්ක හොඳ front side එකක් බලා ගන්න පුළුවන් වගේම premium quality body build එකක් එක්ක හොඳ storage compartment එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ sporty look එකක් එක්ක back side එක බලා ගන්න පුළුවන් වගේම super build එකක් තියෙන ඇද වෙච්ච handles දෙකක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම සෝමාලියා මාකට් එකේ මේ වෙනකොට මේ Wheelbarrow 570D එකට හොඳ ඉල්ලුමක් බලා ගන්න සෝමාලියන් මාකට් අඩු නෑ ඒක ලංකාවේ මාකට් එක. මෙහෙම කියන්න හොඳ නෑ. හැබැයි විල්බර් එකකට දෙන්න පුළුවන් උපරිම තැන මෑන් දුන්නා. අන්න එතරයි. මං හිතන්නේ මෙයා ගැන කියන්න වචන නෑ ලංකාවේ. මෙයා තරම් මම දැක්ක බ්‍රෑන්ඩඩ් කොල්ලෙක් නෑ මචං වෙන කවුරුවත්. අපිට කරන්න බැරි හැම දෙයක්ම මචං මූ කරනවා. ඒ අන්න ඒකට මම මූට ගරු කරනවා. හැබැයි මේක දැකලා මට සංසාරේ එපා වුණා පට්ට හිරිකිතයි. මූ දැන් සාපයක් වෙලා තියෙන්නේ. හරිද? උඹලත් අනේ මන් දන්නේ නැහැ. උඹලා මේ බලපං වීඩියෝ එක. ඔන්න ඉතින් මම අද කුමි සත්තු දෙන්නෙක් ගෙනල්ලා තියෙනවා කන්න කියලා. කුමි සත්තු කනවා බං මූ. පුංචි ගොළු බෙල්ලක් ගෙනල්ලා තියෙනවා. පේනවාද? චූටි ගොළු බෙල්ලක්. ඊපස්සේ මූ තාම දඟලනවා මේ. අර හැකරල්ල දඟලනවා. ඔතන කින්තු විතර. මූ කම ඉස්සලා. නැත්තම් මූ දඟලනවා. අඩෝ කල්ල ගෑවා අම්බෝ. ඒ හප්පනවා බං. අඩෝ ඒ කරල්ල පවුයකෝ කාවා. ඒක කැලල පටනවා බීමට. කැලල පටනවා යකෝ බීමට. ඌ ඒකත් වෙනවා. පෙරි ඩයල් එක. ලුණු ටිකක් දාගෙන කම්මෙන් ගොළු බෙල්ල ගැලවුවා. ලුණුත් දානවා කනන්නේ. මඩ විදිනවා. ඒ මට්ටා දෙක. ලුණු ටිකක් ඉහකට කවුන්ටර් කරලා. ඔය බලපන් කියගෙන ගොළු බෙල්ල කමු. පේර කනවා වගේ අකෝ ගොළු බෙල්ල ගන්නේ. ඉතින් ඒක කමෙන්ට් එක බලලා බාරයි ඒක මොකද්ද කමෙන්ට් එක කියලා දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ පව් ඉතින් කොල්ලා ගොඩ යන්න හදන්නේ මොනවා හරි කරලා දැන් ගොඩ යන ක්‍රමයක් නැතුව ගොළු බෙල්ල හරි කාලා ගොඩ යන චරිතයක් වූ අපි හදවතින්ම අප්පුඩියක් ගාලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කොල්ලට ගොඩ යන්න කියලා. ඉතින් ගයිස් අපේ අන්තිම වීඩියෝ එක ලංකාවේම කතා වෙන මේ දවස්වල කොතර වැස්සත් මොන ප්‍රශ්නයවත් ලංකාවේම කතා වෙනවා එක ගෙඩියක් ගැන. ඒ තමයි ෆැමිලි කොකනට්. ඉතින් මේ කොකනට් ගෙඩියට ලස්සන ඇඩ් එකක් ගහලා ඒක ප්‍රොමෝෂන් කරන මුන්ද ඇත්තරම මේ ඒ කපු මහත්තයාට වැඩිය බ්‍රෑන්ඩ් එකක්. ඔයගොල්ලෝ බැලුවද ඒක? ඒක බලලා මේකත් බලන්නකෝ. අසහිත.
Hi friends, මේ තියෙන්නේ King Coconut brand එකේ කිරියර්න මොඩල් එකේ තැඹිලි ගෙඩියක්. අපිට මේක 800 gram weight එකක් බලා ගන්න පුළුවන් වගේම මේකේ කිරියර්න process එක ගැන කතා කරොත් මන්තරේ කීවට පස්සේ 60 පැඩමු නාකියතකින් මේක හොඳට අත ගන්න ඕන වගේම පෙති දෙක ඈත් කරලා ඇතුළට දාන ගම හොඳට ඉරවීමක් සිද්ධ කරන්න ඕන. රත්තරන් පැටියෝ අපිට දැන් මේකෙන් කිරි පෙරෙනවා බලා ගන්න පුළුවන්. මේ පෙරෙන කිරි අරගෙන අතේ කටේ අරගෙන මේකේ හැමතැනම ගා ගන්න. මේක ගාගත්තට පස්සේ වගේ අපල උපද්‍රව සියල්ල දුර වෙනවා වගේම ආර්ථික තත්ත්වය වැඩි වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ආර්ථික තත්ත්වය වැඩි වෙනවා අම්මට දිරිවෙනවනේ. අනිවාර්යයෙන්ම ඔයත් එක්ක කරලා බලන්න. සමහරවිට ඒ කපු මහත්යම හොයාගන්න බැරි වෙයිද දන්නෙත් නැහැ. දැන් නම් පොඩ්ඩක් අමාරු වෙයි. ඉතින් ගයිස් එහෙනම් අදට අපි යනවා. ඉතින් ආයේ මේ සතියෙම හම්බ වෙමු අපි තවත් ආතල් වීඩියෝ එකකින්. ඉතින් channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පල්ලෙහා තියෙන bell icon එකත් click කරලා පොඩි sub එකක් දීගෙන යන්න. මේ වගේ ආතල් වීඩියෝ set වෙච්ච ගමන් දාන Blackia YouTube channel එකට ඔයගොල්ලෝ set වෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ජය වේවා. තැඹිලි ගෙඩියක් අතේ තියාගෙන ඉන්න මාස සුබ වේවා.